රිලේෂන්ෂිප් එකක සයිලන්ට් ට්‍රීට්මන්ට් එක කියන්නේ මොකක්ද? ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා රිලේෂන්ෂිප් වලදී එක පාට වගේ පාර්ට්නර් වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් මැසේජ් කරන්නේ නැහැ, කෝල් කරන්නේ නැහැ. ඔය අහන දෙයකට එයා උත්තර දෙන්නේ නැහැ. ෆුල් සයිලන්ට් ඉන්නවා. ඉතින් ඔයා දන්නේ නැහැ මොකද්ද මේ වුනේ? මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? මගේ අතින් මොකක් හරි වැරද්දක් වුණාද? ඇයි මේ එකපාරටම මේ වගේ දෙයක් වුනේ කියලා. ඉතින් මේක ගොඩක් අන්හෙල්දි දෙයක් රිලේෂන්ෂිප් එකකට. මෙතනදී පෙන්눔 කරන ප්‍රධානම ලක්ෂණයක් තමයි ඒ පුද්ගලයා ඉමෝෂනලි ඉමැචුවර්. ඉතින් මේක ගොඩක් ලොකු රෙඩ් ෆ්ලෑග් එකක් රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම්. ඔය අනිවාර්යයෙන්ම රිලේෂන්ෂිප් එකක ඉන්න කෙනෙක් නම් පුරුදු වෙන්න හැමදේම කතා බහ කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දේවල් කතා කරලා විසඳ ගන්න. ඒ දේවල් හෙටට කල් දාන්න නැතුව අදම කතා කරලා ඉවර කරන්න. හෙල්දි රිලේෂන්ෂිප් එකකදී අපි නිශ්ශබ්ද වෙනවා නම් යම්කිසි අවස්ථාවකදී අපි හිතමු ආගියුමන්ට් එකක් මොනවා හරි ඒ වෙලාවේ කතා නොකළ යුතු දෙයක් නම් අපි නිශ්ශබ්ද වෙනවා. ඒ වගේ දෙයක් තමයි හෙල්දි. අපි රිලේෂන්ෂිප් එකකදී ෆුල් සයිලන්ට් කිසිම දෙයක් අනිත් කෙනා දන්නේ නැතුව දවස් ගණන් මාස ගණන් කතා නොකර ඉන්නවා නම් ඒක ඩිස්කනෙක්ට් වීමක්. එතන හෙල්දි රිලේෂන්ෂිප් එකක ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැ. Silence can heal when it's kind, but silence can hurt when it's used to control. ඔයත් ඒ වගේ අවස්ථාවකට මුහුණ දීලා ඇති අනිවාර්යයෙන්ම. ගොඩක් අඬලත් ඇති, දුක් වෙලා ඇති, පසුතැවිලා ඇති. මොකද්ද ඔයා කරපු වැරද්ද කියලා හිතා ගන්න බැරුව. ඔයා මේ දේ හොඳට මතකයේ තබා ගන්න. ඔයාට වටින්නේ හොඳට කතා බහ කරන දෙයක් ලස්සනට හරියාකාරව කමියුනිකේට් කරන්න පුළුවන් කෙනෙක්ව. නැත්තං එක පාරට අතුරුදහන් වෙලා යන කෙනෙක් නෙවෙයි. යුනිවර්ස් විත් මන්දාකිණී.